Hi, welcome to my YouTube channel. Okay. ඔන්න මට ගිය සතියේ vlog එකක් දාන්න බැරි වුණා. චුට්ටක් විතර busy වුණා. ඔන්න මේ සතියේ මම ඔයගොල්ලෝ ආසම කරන vlog එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔයගොල්ලෝ බලනවා ඇති මොකද්ද මේ vlog එක? මොකද මේ මම මේ ඉඳගෙන කතා කරන්නේ කියලා. ඉඳගෙන කතා කරන්නේ මම මේ වීඩියෝ මම කලින් වීඩියෝ ක්ලිප්ස් ගොඩක් අරගත්තු vlog එකක් තමයි ඔයගොල්ලොත් එක්ක දැන් share කරගන්න හදන්නේ. මට හිතුණා ඒ වීඩියෝ එකට කලින් චුට්ටක් ඔයගලන්ට ඒක ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්න ඕනි කියලා. ගොඩාක් කට්ටිය මම vlogs දැන් මේ මාස 10ක 11ක බ්‍රේක් එකකින් පස්සේ vlogs ආපහු දාන්න පටන් ගත්තාම ගොඩාක් කට්ටිය මට කියපු දෙයක් තමයි ඔයාගේ pregnancy journey එක අපිත් එක්ක share කරගන්න. බබා එන්න කලින් ලෑස්ති වුණ විදිහ වීඩියෝස් දාන්න එහෙම කියලා ගොඩාක් අයගෙන් මට කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා සහ මට ඩිරෙක්ට් මැසේජ් ආවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මම එහෙම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් අරගෙන එහෙම තිබුණේ නැති වුණත් මගේ ළඟ තියෙන මම මෙමරි එකක් විදිහට මට තියාගන්න ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා මම වීඩියෝ එකක් හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවේ. මේ වීඩියෝ එකේ ඔයගලන්ට බලන්න තියෙන්නේ මගේ pregnancy journey එක. ඒ කියන්නේ බබා චුරි පුතා මගේ බණ්ඩියට ඇවිල්ලා අපි යාට මුලින්ම shopping කරේ කොහොමද? එයාගේ room එක හැදුනේ කොහොමද? කියන තැන ඉඳලා hospital එකට යනකම් වීඩියෝස් මේකේ තියෙනවා. මම ආසාවෙන් හිටියා ඩෙලිවරි vlog එකකුත් ඔයගලන්ට අරගෙන එන්න. හැබැයි මට හොස්පිටල් එකට යන තැනට එනකම් වීඩියෝස් තියෙනවා. එතනින් එහාට වීඩියෝස් මුකුත් නැහැ. මම වීඩියෝස් හොයද්දි මේ vlog එක එඩිට් කරද්දිත් බුද්ධිකගෙන් ඇහුවා ඇයි ඔයා vlogs මගේ vlog එකට කියලා හිතලා ඒ වීඩියෝස් ගත්තේ නැත්තේ? අර මම ඇඳේ ඉන්නකොට අපි ඒක ලං يعني අපේ ඩෙලිවරි එක ලං වෙනකන් ඒ වෙලාව වෙනකන් ඇයි වීඩියෝ ගත්තේ නැත්තේ කියලා මම බුද්ධිකගෙන් ඇහුවා. ඒක මට බැන්න ඇත්තටම මගෙන් අහුවා පිස්සුද ඒ වෙලාවේ vlogs ඒ වෙලාවේ වීඩියෝ කරන්න මානසිකත්වයකද මම හිටියේ? ඔයා අමාරුවෙන් හිටියේ එතකොට කොහොමද මම වීඩියෝ කරන්නේ කියලා එයා එක එක දේවල් මට කිව්වා. ඉතින් කොහොම හරි ඩෙලිවරි vlog එකක් ගේන්න වෙන්නේ නැහැ මොකද මට වීඩියෝස් නැහැ. හැබැයි pregnancy journey එක විදිහට මම එයාට shop කරේ කොහොමද? එයාගේ room එක හැදුවේ කොහොමද? උයි hospital එකට ගිහිල්ලා පැය ගාණක් යනකම් වීඩියෝ clips මගේ ළඟ තියෙනවා. ඒ දේවල් තමයි මේ vlog එකකින් ඔයගලන්ට බලන්න තියෙන්නේ. තවමනාද මෙහෙමයි මම මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මම මේ දේවල් ගැන ලොකුවට කතා කරන්න දන්න තව කෙනෙක්ට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මොකද මගේ පළවෙනි බබා තමයි අපේ චූටි පුතා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම මේ ෂෙයා කරගන්නේ. එහෙම නැතුව මට එහෙම ලොකු දැනුමක් නෑ ඔයගොල්ලන්ට මෙහෙමයි මේ දේවල් මෙහෙමයි කියන්න. ලංකාවේ ඉඳන් blog එක බලන කෙනෙක් නම් මම කතා කරන සමහර තැන් සමහර දේවල් ලංකාවත් එක්ක කම්පෙයාර් කරද්දී ගොඩක් වෙනස් ඇති. මොකද ලංකාවේ විදිහයි මෙහි විදිහයි ටිකක් වෙනස්. හොස්පිටල් වල වුණත් පොඩ්ඩක් වෙනස්. ඉතින් මෙහි වුණත් ගවර්න්මන්ට් හොස්පිටල් එකකට ගියොත් ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියොත් ඒ දේවල් වෙන විදිහ වෙනස්. මම මගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ඉතින් ෂෙයා කරගන්නම්. බබාට shopping කරපු දවසේ ඉඳලා වීඩියෝස් ටික පෙන්වන්න කලින් මම කියනවා ඔයගොල්ලන්ට මගේ ඩෙලිවරි එක උනේ සීසර් එකක්. ප්ලෑන් කරපු සීසර් එකක් නෙවෙයි. මොකද මම හරිම ආසාවෙන් හිටියේ බබාව normal deliver කරන්න. මම ඒකට තමයි ready වෙලා හිටියේ මුලින් ඉඳන්ම. මම physically mentally ඔක්කොම මම ready වෙලා හිටියේ බබාව normally deliver කරන්න. හැබැයි ඉතින් මම ඒක අවාසනාවකට කියලා කියන්නේ නැහැ. වෙන්න තියෙන හොඳම දේ තමයි උනේ. බබාටත් මටත් දෙන්නටම හොඳම දේ තමයි මේ වෙලාවේ සිද්ධ වුනේ. කොහොම හරි බබාව අපිට සීස කරලා ගන්න වුණා. හේතුව තමයි මට පේන්ස් ඇවිල්ලා අපි normal deliver එකට තමයි hospital ගියේ. ගිහිල්ලා ඉඳිද්දී පේන්ස් ඇවිල්ලා ඔක්කොම වෙලා වෝටර් බෑග් එක බ්‍රේක් වෙලා ඔක්කොම වෙලා ඉඳිද්දී බඩට අර බෙල්ට් එකක් දාලා බබාගේ heart beat එක මොනිටර් කරනවානේ. අපේ
මාව ඒ වෙලාවේ මගේ රූම් එක බලපු නර්ස් ඇවිල්ලා කිව්වා බබාගේ හાર્ට් බීට් එක ඩ්‍රොප් වෙනවා. එයාට හග්ගාලා මගේ ඩොක්ටර්ව කන්ටැක්ට් කරන්න ඕනි කියලා. එයා ඒ වෙලෙම ඩොක්ටර්ව කන්ටැක්ට් කරා. ඩොක්ටර්ව කන්ටැක්ට් කරාට පස්සේ ඩොක්ටර් පැය භාගයක් නෙවෙයි නිකන් විනාඩි 10ක් වගේ ඇතුළත ඩොක්ටර්ට හග්ගාලා ආවා. ඇවිල්ලා කිව්වා මෙහෙම වෙනවා කවි අපිට සීස කරන්න වෙනවා මේ වගේ අවස්ථාවක නෝමල් ඩිලිවරි එකක් කරන්න බෑ. ගොඩක් වෙලාවට බබා කෝඩ් එක ඔතාගෙන වෙන්න පුළුවන් මෙහෙම හાર્ට් බීට් එක ඩ්‍රොප් වෙන්නේ. ඒ නිසා අපි හරියටම රීසන් එක දන්නේ නැහැ. ඒ නිසා අපි සීස කරමු. ඒක තමයි දෙන්නටම හොඳම දේ කියලා ඔන්න සීස කරන්න ගත්තා. ඊට පස්සේ ඇත්තටම සීස කරලා බබාව එළියට ගන්නකොට බුද්ධිකට ඩොක්ටර් පෙන්නලා තියෙනවා බබා කෝඩ් එක දෙපාරක් බෙල්ලේ ඔතාගෙන ඉඳලා තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ. මම කොච්චර ෆිසිකලි මෙන්ටලි මම මොන අතින් මම නෝමල් ඩෙලිවරි එකකට රෙඩි වෙලා හිටියත් දෙවියෝ මට සීස එකකට යන්න ඉඩ ලෑස්ති කරා. මම හිතන්නේ හොඳම දේ තමයි සිද්ධ වුනේ. හොඳම විදිහට තමයි චූටි පුතා අපි ළඟට ආවේ. හරි ඔන්න දැන් මෙතන ඉඳලා එහෙම තමයි මගේ ඩෙලිවරි එක සිද්ධ වුනේ. ඔන්න දැන් ඔයගලන්ට මෙතන ඉඳලා බලන්න පුළුවන් ඩෙලිවරි එකට කලින්. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ අපි බබාගේ බඩු ගන්න ෂොප් කරපු දවසේ ඉඳලා අපි ස්කෑන් වලට ගියපු වීඩියෝස් මේ වගේ ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් ඔයගලන්ට බලන්න පුළුවන්. මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම බලන්න vlog එක. අද අපි දෙන්න පළවෙනි වතාවට පළවෙනි සැරේට අද යනවා අපි බබාට බඩු ගන්න කියන්න බෑ බලන්න. මොකද අපි දෙන්නම දන්නේ නැහැ හරියට තියෙන්නේ මොන ෂොප් වලද මොකුත් අපි දෙන්න හරියට ලොකු විස්තරයක් දන්නේ නැහැ. මම පොඩක් වීඩියෝස් වලින් එහෙම බැලුවාම මෙහි ටිකක් හොඳ බඩු තියෙනවා කියලා මම දැක්ක වීඩියෝස් වලින් බේබි බන්ටින් කියන ෂොප් එකේ. අපි ඒකට තමයි ඉස්සෙල්ලාම යන්නේ බලන්න. මොනවා හරි එහෙම තිබුණොත් ගන්නවා. දැනට අදට යන්නේ පළවෙනි පාරට බලන්නනේ. ගනින්න අපි බඩු. කියන්න බෑ මොකද මේ අපේ හස්බන්ඩ් ටිකක් එයා ඉක්මනට වැඩ කරනවාද? ගිහපු ගමන් බලලා ඔක්කොම ටික ගනිත් දන්නේ නැහැ. බලමු. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න එයාට බඩු ගන්න එක. මේකේ දවස් කිහිපයක වීඩියෝස් තියෙයි. ඉතින් ඔන්න අද තමයි පළවෙනියටම පටන් ගන්න දවස. මං ඔක්කොම බඩු ටික අරගෙන කාමරේ හදන්න කලින් මං ඔයගලන්ට බඩු ටික පෙන්නන්නම්. හරි වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මොනවද ගන්නෙ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා බලන්න. හරිද? මොනවද ගන්නෙ? ඔයාගේ සයිස් එකට කොට් එකක් ගන්නවා. කතා කරන්නෙත් නෑ. ඔගොල්ලෝ කියන්න බලන්න අපි දෙනගෙන් කවුද ප්‍රෙග්නන්ට් වගේ පේන්නේ. තාත්තා මහත්තයානේ ධම්මට වඩා. අනේ ලැජ්ජ කළා. අපි දෙන්න ආවේ බේබි බන්ටින් එකට. මෙහි ඉතින් බබෙක්ට ඕන කරන හැමදේම එකම තැනකින් ගන්න ඕන යන්න ඕනි බේබි බන්ටින් එකට තමයි. මම අදටත් බබාගේ නැපි එයාගේ ඔය ක්‍රීම් මේවා ඔක්කොම හැමදේම ගන්න යන්නේ මම බේබි බන්ටින් එකට. ඇඳුම් ගන්න නම් දැන් බේබි බන්ටින් එකට යවෙන්නේ නැහැ. හැබැයි නිව්බෝර්න් කෙනෙක්ට ඕනම දෙයක් මෙතනින් අවශ්‍ය හැමදේම මෙතනින් අරගන්න පුළුවන්. අනිත් දේ තමයි මටයි බුද්ධිකටයි බබාට ඇඳුම් ගන්න වැඩේ නම් ටිකක් අමාරු වුණා. මොකද අනේ මන්ද කියන්නේ මට තේරුම් නැහැ සයිස් එක මොන වගේ ඇඳුම්ද ගන්න ඕනි කොච්චර ගන්න ඕනද. මොකද බබෙක් හම්බුනහම බබා ඉක්මනට ලොකු වෙනවනේ. ඒගොල්ලන්ගේ සයිස් ඉක්මනට වෙනස් වෙනවා. ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ ප්‍රශ්න නිසා වෙන්න ඇති මම ෂොප් කරද්දී ගොඩාක් දේවල් වැඩිපුර අරගෙන තිබුණා. ඒ කියන්නේ අපේ කේඩි බබාට අන්දන් නැතුව අයන් කරපු ඇඳුම් ගොඩාක් තිබුණා. මොකද
ඒව අන්දන්න හම්බුන්නේ නැහැ. ඉතින් එයා ඉක්මනට ලොකු වුණා. ඕගොල්ලෝ දන්නවනේ මෙහි චූටි බබෙක්ව වාහනේ කරගෙන යනවා නම් කාර් සීට් එක අනිවාර්යයි. ඉතින් අපි කාර් සීට් දෙකක්ම අරගත්තා. මොකද බුද්ධිකගේ වාහනේටයි මගේ වාහනේටයි දෙකටම අපි කාර් සීට් එක හයි කරලා තිබ්බා. ෆස්ට් ඩේ බේබි shopping ඉවරයි. පළවෙනි දවසට අපේ dad to be ඇඳිලා තියෙන්නේ. ඇඳිලා ඉන්නේ නේ. හරි එක්ස්පෙන්සිව් මේ බබා. මාර එක්ස්පෙන්සිව්. නේ? උදේ වහිම තමයි ඉතින් මොනවා කරන්නේ? මොනවා කරන්නේ නෙවෙයි ඉතින් කරන්න ඕනේ දේවල් නේ. ගත්ත අපි ඇත්තට මේ මං කිව්වේ ඉතින් දැන් අර හිතාගෙන ආවට බලන්න විතරයි එන්නේ කියලා ගන්න ඕනි ඔක්කොම රූම් එකට ඕනි දේවල්ද එයාට ඕනි අර බේසික් ලොකු ඔක්කොම බඩු ටික අද එකපාරින්ම අරගෙන ඉවර කරා අපේ තාත්තා. අදට ඉවරයි. මේ වීඩියෝ එකේම තව දවසක් තියෙයි අපි shopping කරනවා. මොකද තව බඩු ගන්න තියෙනවා ඇඳුම් එහෙම දැන් අර චෙක් ලිස්ට් එකක් කියලා එකක් බේබි බන්ටින් එකෙන් හම්බුණා. අපි ඒක බැලුවාම මාරු ලිස්ට් එකක් තියෙනවා බඩු ගන්න. එක දවසේ ඇවිදින්න අමාරුයි ගොඩක්. ඉතින් ආයේ තව දවසක යමු. තව කල් තියෙනවානේ අපිට. අපි දැන් මේ යන්නේ 27 වෙනි සතිය. චූලි බබාට දැන් සතිය 27ක් නෑ 26ක් ඉවරයි. 27 වෙනි සතිය යන්නේ. හිමින් ඉතින් බඩු ටික අපි ගමු. නේ? මේ අපි shopping කරන්න ගියපු තව දවසක් මේ වෙනකොට මට මතක විදිහට සති 30 ගණන් යන්නේ. ඒ නිසා තමයි අපි මේ ගිහිල්ලා පැම්පි අරගත්ත බබාට ඕන. ඔව් නැපි සේව මේවා ටික අරගත්ත ඉස්සෙල්ලම බේබි බන්ටින් එකෙන්. ඊට පස්සේ ආපහු අපි ෆවුන්ටන් ගේට් එකටත් ගිහිල්ලා පොඩි දේවල් ටිකක් ඒ කියන්නේ හොස්පිටල් එකට මට අරගෙන යන්න ඕනි. පිජාමාස් අර ඒ වගේ ටිකක් හොස්පිටල් බෑග් එකට අවශ්‍ය කරන දේවල් ටිකක් අරගත්තා. කොබේ දැන් බණ්ඩියට මාසලු බණ්ඩියට සති 32යි අපි අවශ්‍ය මම කරපු වැඩේ තමයි ගේන බඩු ඔක්කොම මම උඩටවත් අරගෙන ආවේ නැහැ. කෙලින්ම පල්ලෙහා මේ විසිටර් රූම් එකෙන් ඔක්කොම දැම්මා. මොකද බබාගේ රෙදි ඒවා මේවා ඔක්කොම වොෂ් කරලා ගන්න ඕනි. අනිත් බඩුත් එහෙමයි ඔක්කොම පිහදලා කරලා හරි ක්ලීන් කරලා ගන්න ඕන නිසා එතනින් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ තව දවසක අපි පටන් ගත්ත බබාගේ රූම් එක හදන්න. මුලින්ම අපි කොට් එක සෙට් කරා. ඔය බුද්ධික දැන් කොට් එක ඇසෙම්බල් කරන ගමන් ඉන්නේ. අපි මේ බබාගේ රූම් එක විදිහට හදන්න තෝරගත්තේ ඇත්තටම මගේ ඩ්‍රෙසින් රූම් එක. ඒකට හේතුව තමයි ඩ්‍රෙසින් රූම් එකයි අපේ ඒ කියන්නේ මාස්ටර් බෙඩ්රූම් එකයි එකටම තියෙන්නේ. කියන්නේ ඩ්‍රෙසින් රූම් එක through කෙලින්ම අපේ වොෂරූම් එකට ඇක්සස් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකේ ඉඳලා බැලුවාම ඩ්‍රෙසින් රූම් එක අපිට පේනවා. ඒ නිසා තමයි අපි හිතුවේ ඒක අපි බබාගේ රූම් එක විදිහට හදා ගන්නවා. පස්සේ කාලෙක ආයි මට බැරිය මගේ ඩ්‍රෙසින් රූම් එක හදාගන්න. ඉතින් බබා චුට්ටක් ලොකු වෙනකන් කියන්නේ අපේ ළඟම ඉන්න එක හොඳ නිසා තමයි අපි මේ විදිහට එයාගේ රූම් එක සෙට් අප් කරේ. දැන් මේ තාත්ති කරන්නේ මගේ නර්සින් චෙයා එක ඇසෙම්බල් කරන එක. ඔය තියන්නේ ඒක හදලා ඉවර වෙලා ඔන්න මුලින්ම අපේ ගෙදර පළවෙනි දරුවව හොරතල් කරනවා බුද්ධික. බෝෆිත් ඉතින් මේ දවස්වල එයාටත් නිකන් අපිට තේරුනේ ගෙදර අමුතු දෙයක් වෙනවා කියලා. එයාත් හොඳටම දැනුවත් වෙලා හිටියේ. එයාගෙත් පොඩි වෙනස්කම් අපි දැක්කා ඉතින්. අපි ඒ ගැනත් හිමිහිට කතා කරමුකෝ. මං කියන්නම්කෝ වූෆි කොහොමද මෙයාත් එක්ක යාළු වුනේ අපේ චූටි පුතත් එක්ක. ඒ දේවලුත් මං කියන්නම්කෝ. ඔන්න මෙහෙම තමයි අපි රූම් එක ටික දවසක් යනකොට සෙට් අප් කරගත්තේ. ඔයගලන්ට පේනවනේ.
කොට් එක මෙතන තියලා පොඩි පොඩි දේවල් ටිකක් තියලා මම ටික ලෑස්ති කරගන්න ගමන් තමයි මේ වෙනකොට තිබුණේ රූම් එක. ඊට පස්සේ අපිට හොස්පිටල් එකෙන් තිබුණා ඇත්තටම ක්ලාස් දෙකක් තිබුණා. හැබැයි අපි දෙන්න ගියේ එක ක්ලාස් එකකට විතරයි. ක්ලාස් දෙකේ මේගොල්ලෝ කියලා දුන්නේ පළවෙනි දවසේ ඩෙලිවරි එක ගැන. බබාගේ ඩෙලිවරි එක වෙන්නේ කොහොමද, හොස්පිටල් එකට එන වෙලාවෙ ඉඳලා ඒ ප්‍රොසෙස් එක තමයි මේගොල්ලෝ කලින් අපිට පැහැදිලි කරලා දුන්නේ. දෙවෙනි දවසේ තිබේ බබාට ෆීඩ් කරන විදිහ ගැන. මේක ඉතින් අපිට හොඳ අත්දැකීමක් වුණා. මොකද පළවෙනියටම අම්මෙක් තාත්තෙක් වෙන දෙන්නෙක් කිසිම දෙයක් දන්නේ නැහැනේ හොස්පිටල් එකේ වෙන්නේ මොනවද, දරුවා අතට හම්බුනාට පස්සේ කොහොමද ඒක ගෙවෙන්නේ, මේ දේවල් වෙන්නේ. ඒ නිසා මටයි බුද්ධිකටයි මේ ක්ලාස් එක ගොඩක් වැදගත් වුණා. ගොඩක් දේවල් අපි දෙන්නා මෙතනින් ඉගෙන ගත්තා. අපේ අන්තිම ස්කෑන් එක 36 week එකේ ස්කෑන් එකට ඇවිල්ලා ඉන්නේ. තාම නිදිමත. නමේ කාලයි මේ වෙලාවට මම හොඳටම නිදින වෙලාව මේ දවස්වල. මේක තමයි අපි අපේ පැටියා බණ්ඩියේ ඉඳිද්දී ස්ක්‍රීන් එකකින් දකින අන්තිම වතාව. මොකද අන්තිම ස්කෑන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ 36 week එකේ තියෙන ස්කෑන් එකට. මේ ස්කෑන් එකට නම් ලොකු වෙලාවක් ගියේ නැහැ. ඒගොල්ලෝ ටක් ගාලා බබාව බලලා එයා ඉන්න පොසිෂන් එක, එයාගේ හાર્ට් බීට් ඒ දේවල් බලලා මේ ස්කෑන් එක ඉක්මනින්ම ඉවර වුණා. ඔයගලන්ට මම ස්කෑන් එක වෙද්දි ෆොටෝ මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා තියෙනවා. ඇහෙනව නේද? ඔය ස්ක්‍රීන් එකේ ඉන්න චූටි බබා දැන් මෙතන ඉඳගෙන කෑ ගහනවා. මේ මට පුතා ලැබෙන්න කිට්ටුම වෙලා අපේ ගෙදර අපේ අම්මලා බුද්ධිකලගේ අම්මලා ඒ වගේම අපි දෙන්න එකතු වෙලා පිරිතක් ලෑස්ති කරා. ඒක 3 වරු පිරිතක් විදිහට තමයි කියෙව්වේ. ඒ කියන්නේ වරු 3ක් ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ගෙදර පිරිත් කිව්වා. මේ වෙලාවේ ඇත්තටම මතක් කරන්න ඕනි මේ පිරිත වෙනුවෙන් ලංකාවේ ඉඳලා අපේ මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ වගේම කන්දේගම නාරද ස්වාමීන් වහන්සේත් වැඩම කරා. ඒක අපිට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ වගේමයි බුද්ධිකගේ මල්ලි අපේ චූටි අයියා එයත් එක්ක USA ඉඳලා බෝගොල්ලේ සුමන ස්වාමීන් වහන්සේත් වැඩම කරා. ඒ වගේම තමයි මේ ස්වාමීන් වහන්සේලා 3 අමතරව අපි ජීවත් වෙන්නේ බේරික් ආවට ඩැන්ඩිනොන් කියන ප්‍රදේශයේ ඒ පන්සලේ නායක ස්වාමීන් වහන්සේත් මේ පිරිත වෙනුවෙන් 3 වරුවම වැඩම කරා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීමෙන් තමයි මේ 3 වරු පිරිත සිද්ධ කරේ. ඉතින් ඇත්තටම මම නම් විශ්වාස කරනවා ඒක ලොකු ආශිර්වාදයක් වුණා කියලා පැටියටත් මටත් මේ ඩෙලිවරි අවස්ථාවේදී සහ ඉතින් ඊට පස්සෙත් කියන්නේ ගෙදරක පිරිතක් කියවන එක බෞද්ධයෙක් විදිහට ඉතින් මම විශ්වාස කරනවා සුබ ලකුණක්, සුබ දෙයක්, හැමදේම හොඳින් සිද්ධ වෙන්න මග පෑදෙන දෙයක් කියලා. ඔන්න මේ හැම දෙයකින්ම පස්සේ ඔන්න ජූලි 7 වෙනිදා රෑ වෙනකොට මට ටික පේන්ස් එන්න පටන් අරගෙන තිබුණා. ඊට පස්සේ ජූලි 8 වෙනිදා හවස වෙනකොට මට ටිකක් පේන්ස් වැඩියෙන් දැනුන නිසා අපි ඩොක්ටර් කතා කරාම අපිට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුණා. අපේ චූටි පුතාගේ අපිට ඩේට් දීලා තිබුණේ ඇත්තටම ජූලි 12 වුණාට ඔන්න අපි 8 වෙනිදා හවස හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඔහොම ඉඳලා ඉතින් අපි දැන් අර මං කිව්වා වගේ නෝමල් ඩෙලිවරි එකටනේ ඉතින් මම ලෑස්ති වෙලා හිටියේ. ඉතින් දැන් මේ වෙනකොට මාව රූම් එකකට දාලා ඉන්නේ. බබාගෙත් හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මොකද කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. හරිම ආසාවෙන් හැබැයි අමාරුවෙන් හිටියා. ඔන්න මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් 2-3න් පස්සේ මට ටිකක් වැඩිපුර අමාරු දැනෙන්න ගත්තා.
එතනින් පස්සේ බුද්ධික ඇත්තටම වීඩියෝ කරලා තිබුණේ නැහැ. මොනා කරන්නද එයාටත් ඉතින් වීඩියෝ කරනවට වැඩිය එයාගේ ඔළුවත් එක දේවල් වල දුවන්න ඇති. මේ වීඩියෝ ක්ලිප්ස් ටික තමයි මට තිබුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ චූටි පුතා අපි ළඟට එන්න හැමදේම ලස්සනට සිද්ධ වුණේ. කියන්නේ මම ගියේ ප්‍රයිවට් හොස්පිටල් එකකට සෙන්ට් ජෝන් ඔෆ් ගෝඩ් කියන හොස්පිටල් එකට තමයි මම ගියේ බෙරික් වල තියෙන. මගේ ડોක්ටර් තමයි ડોක්ටර් සාජ් රත්නායක. ඉතින් ડોක්ටර් ගැන මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ෆොටෝස් වල ડોක්ටර් අතින්දී මාරම හොඳ ડોක්ටර් කෙනෙක්, ශ්‍රී ලංකන් ડોක්ටර් කෙනෙක්. හරිම හොඳයි, හරිම කෙයාරින්. මුලින් ඉඳලම ලොකු සපෝට් එකක් දුන්නා අපිට. මගේ මානසික මට්ටම, සෞඛ්‍ය මට්ටම මේ හැමදේම හොඳින් තියාගන්න ડોක්ටර්ගේ සපෝට් එක මාරම වැදගත්. ඉතින් මගේ ડોක්ටර් මට පුදුම විදිහේ සපෝට් එකක් දුන්නා. ඒකට මේ වෙලාවේ ඇත්තටම ડોක්ටර් සාජ්ට තෑන්ක් කරන්න ඕනේ. thank you ડોක්ටර්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ චූටි කේඩන් පැංච අපි ළඟට ආවේ. මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම ඊළඟට ඔයගොල්ලන්ට මගේ හොස්පිටල් බෑග් එක කොහොමද පැක් කරේ, මම මොනවද අරගෙන ගියේ, ඒ දේවල් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ලෑස්තියෙන් ඉන්නවා. ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. එහෙනම් thank you මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලුවට. මගේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර කාවින්ද දුල්ෂානි official YouTube channel එක subscribe කරන්න. bye.